මෙතනින් මේ අම්මා කෙනෙක් ළමයි දෙන්නෙක් එක්ක මල්වතුවට පැනලා තියෙනවා. ඊයේ රෑ පැනලා තියෙනවා කියලා කියන්නේ අම්මා නම් මග මේ ගහක රැඳිලා මේ අල්ලගෙන ඉඳලා අද උදේ හම්බෙලා තියෙන්නේ. ළමයි දෙන්නව හොයන්න නෑලු බං. බලහන්කෝ. ජීවිත ආරක්ෂකයන් මං කතා කරා එයාලා කියනවා මග කිඹුල්ලු 5 දෙනෙක් විතර හම්බුනාලු කිඹුල්ලු. ළමයි දෙන්න තාම හොයන්නේ නැහැ. දැන් නම් ජීවිත ආරක්ෂකයන් ගියෙත් නැහැ. අතන පොලිසියෙන් ඉන්නවා. ඒ අම්මා නම් දැන් හොස්පිටල් ඉන්නවා කියලා කියන්නේ වෙලාවක්වත් හරියට කියන්නේ නැහැලු. පැන්න උදේ කියනවලු රෑ කියනවලු පාන්දර පැන්නා කියනවලු. තාම හේතුවක් දන්නේ නැහැ. මේ එයාලා දන්න කවුරුවක්වත් මෙතනට ඇවිල්ලා නැහැ. බලන්න ගෑල්ලම මේ එක්කෙනෙක් ගෑල්ලමෙක් කියලා කියනවා. ළමයි දෙන්නකෝ පිරිමි මේ අම්මා කෙනෙකුගේ පැනලා තියෙන හරියට මෙතනින් පැනලා තියෙන්නේ. ජයන්ති පන්සල මේ පාලම ගාවේ. මේ වතුර පාටේ දැන් පොඩි උන් දෙන්න ආවෝනා කියන්නේ ඉතින් අනේ මන්ද. හේතුවක්වත් මොකක්වත් දන්නේ නැහැ මේ. පව් ඉතින් ජීවිතේ නැති කරගන්න තරම් මිනිස්සුන්ට දේවල් නැති වෙලාද කියලා තේරෙනව නේද? දැන් නම් පොලිසියෙන් හදන්න වෙලා ඉන්නවා. ජීවිත ආරක්ෂක කට්ටියත් ඔක්කොම ගොඩේ ඉන්නේ. දැන් හොයලා ගොඩට ආවේයාලා අතන බෝට්ටු. එයාලා කියනවා මේ ඒ හරිය හොයන්නවත් බැරි තරම් මේ බෝට්ටුව දාන්නවත් බෑ කියලා ඒ හරියේ වතුර පාරට. කිඹුල්ලු 5 දෙනෙක් හම්බුනාලු ලොකු කිඹුල්ලු.